දෙවනි ඉනිම තමයි ලංකාවේ ඒ මොහොත වෙනකොට සිංහල ටෙලිනාට්‍යවල මේ ග්ලැමර් එක ගෙනාපු ටෙලිනාට්‍ය. දැන් මෙහෙම ටීවී එකේ අද මේ වලියක් ගියාම ඒක මෙහෙම බලන් ඉඳිහම ඔයාට හිතෙනවද හෙට ගිහින් ගහ ගන්න ඕන. පළවෙනි මාසෙම්ම පහර වැදුනා රේටින් වලින් ඔය කාලේ දෙවනි ඉනිමට විවේචන තිබුණෙම නැහෙනේ. ඔය නිකන් ඇත්ත කතා කරොත් ඔය පාසල් ප්‍රේමය ගැන යහනේ වෙන මගුල් තිබ්බේ නෑ ඕක. ඊට පස්සේ දැන් සමල්කයි 90යි ලව් කරනවා. අඩේ මට ලව් එක ගන්න. හෙටම ලව් කරන්න ඕන ගිහින්. එහෙම නෑ. දෙවනි ඉනිමට වැඩි වඩා බලන ටෙලි ඩ්‍රාමා දැන්වත් තියෙනවා අනිත් channel වල පවා. ඒ වෙනකොට මිනිස්සුන්ට පුරුද්දක් හැබිට් එකක් තිබුණේ නැහැ. YouTube එකේ ටෙලි ඩ්‍රාමා බලන්න. මේ අම්මගෙන් රුපියල් 100 හොරකම් කරන් ගිහලා ඩේටා කාඩ් එකක් දාගෙන ඌ ඇඳට වෙලා ආතල් ගන්න හදනවා මගේ. මිනිස්සු කොහොමද බෝ දන්නේ? ඒක අවස්ථා තුනකට බෙදෙනවා. මුලින්ම මාව හඳුනගන්නේ පත්තරේ. තරුණයා පත්තරෙන් නවකතාවේදියෙක් තීරු පිටපත් රචකයෙක් විදියට. ඊට පස්සේ මම එනවා ගුවන් විදුලි නාට්‍ය වලට. ඒ කියන්නේ ශ්‍රව්‍ය මේ දෘශ්‍ය මුද්‍රිත මාධ්‍යයේ ඉඳලා ශ්‍රව්‍ය මාධ්‍යයට. එතනින් මගේ ඔඩියන්ස් එක තව චුට්ටක් වැඩි වෙනවා. රේඩියෝ ඩ්‍රාමා අවුරුදු 10ක් විතර ලියනකොට ආරාධනාවක් ලැබෙනවා දෙරණෙන් ටෙලි ඩ්‍රාමා ලියන්න. එතකොට අර පත්තරේ ඉඳපු අයයි රේඩියෝ එකේ ඉඳපු අයයි තව අලුත් කොටසක් එකතු වෙලා මගේ නම දන්න පිරිස තවත් ලොකු වෙනවා වැඩි වෙනවා. නම් මොකක්ද? සමන් ඉදිරි මුනි. දැන් මොකද කරන්නේ මේ දවස්වල මොකද්ද කරන රස්සාව කියලා හවොත්? ලියන එක තමයි. දැන් අවුරුදු 20ක් විතර තිස්සේ රස්සාව ලියන එක ඒක තමයි මගේ ආරම්භක රැකියාව ඒක. තාමත් ඒක. එතකොට ඊට කලින් රැකියාවක් කරා ඔබ? නෑ. ලියන එකම තමයි ඉස්සෙල්ලම රස්සාව. ඒ ලෙවල් වලින් පස්සේ ලියන්න. ගම? උඩවල. උඩවල. උපන්නේ කොළඹ. කොළඹ ඉපදුණු ගමම්ම මම උඩවලට යනවා. සාමාන්‍ය පෙළ දක්වාම උඩවල ඉගෙන ගන්න මම අවුරුදු කොහොමද 17ක් විතර වෙනකම් ජීවිතේ වටිනම අත්දැකීම් ටික ලැබෙන්නේ සහ සුන්දරම කාලය එහි නිසා මම දැන් උඩවලට වැඩි කොළඹ හිටියත් ගම උඩවල කියලා තමයි කියන්නේ. හරි. එහෙනම් ස්පොට්ලයිට් අපි අද අපේ වැඩසටහන ආරම්භ කරන්න සූදානම් වෙලා ඉන්නේ. මෙන්න මේ විස්තර ටික ඔබට සමීප කරපු බොහොම වටින කෙනෙක් එක්ක. දන්නවනේ නම එතුමාගෙන් මහලා දැනගත්ත සමන් ඉදිරිමුනි කියලා කිව්වට පස්සේ අද වෙනකොට ලංකාවේ බොහොම ජනප්‍රිය ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ දැන් සාමාන්‍ය නිර්මාණයක් නැත්නම් අපි කියනවා මේ ටෙලි නාට්‍යයක් වෙන්න පුළුවන්, චිත්‍රපටයක් වෙන්න පුළුවන්. කොහොම නිර්මාණයක් නිර්මාණගත කරත් ඊට පස්සේ ගොඩක් වෙලාවට මිනිස්සුන්ට ඉතාමත් හුරුපුරුදු චරිත වෙන්නේ ඒ චරිත ඔස්සේ නිර්මාණය හරහා එන චරිතත් එක්ක ඒ රංගන ශිල්පී. හැබැයි ගොඩක් දෙනෙක් ටෙලි නාට්‍යයක රචකයා ගැන කතුවරයා ගැන කතා කරනවද කියලා අහුවොත් නැහැ. හැබැයි දෙවෙනි ඉනිම ඒක වෙනස් කරා. වෙනම ඉනිමක් ක්‍රීඩා කරාදෝ කියලා හිතනවා මේ වැඩෙත් එක්ක නිර්මාණයත් එක්ක සමන් ඉදිරිමුනි බොහොම ආදරයෙන් ගෞරවයෙන් අයියේ ඔබව පිළිගන්නවා අපි වැඩසටහනට මේ වෙනස් විදිහේ කෙනෙක්. අන්න ඒ නිසා තමයි වෙනස් කෝණ වලින් බලලා වෙනස් විදිහට ලියන්නේ. අපි එතනට කතා කරන්න එන්න ඕනේ. ඉස්සර මහන්නම්ක මෙහෙම අවුරුදු 9ක වැඩක් අවසන් වෙන්න යන්නේ. ඔව්. එහෙම කිව්වොත් හරිද? හරි. මම හිතන්නේ මේ දවස්වල ගොඩාක් වෙලාවට මේ දිගු ඉනිමක අවසානය කියලා තමයි මිනිස්සු අතරට ගිහිල්ලා තියෙන්නේ. දුකයිද? අපෝ නෑ. එහෙම එකක් නෑ. ඒ කියන්නේ මේ දුක් වෙන්න ඕනේ. තව දුරටත් ලියන්නේ නැත්නම්. ඔව්. එහෙම එකක් නෑ. දුකක් නෑ. කිසිසේත් නෑ. එතකොට දැන් දෙවෙනි ඉනිමත් එක්ක ලැබුණු දේවල් මොනවද කියලා අහුවොත් ඔබට මුදල් වලට අමතරව. ඔව් ප්‍රධානම වශයෙන් මගේ නම ස්ප්‍රෙඩ් වීම. ඒ කියන්නේ දෙවනි ඉනිමෙන් තමයි දැන් උදාහරණයක් විදිහට මම පත්තරේ ලියන කාලේ රූපයෙන් මාව අඳුරන්නේ නැහැ කවුරුත්. එතකොට සෝෂල් මීඩියා ආවටත් පස්සේ ඊටාම කලාතුරකින් කෙනෙක් මේ මාව පාරදීම අඳුර ගන්න කලාතුරකින් කියන්නේ හිතන්න කෙනෙක් අවුරුද්දටම දෙන්නෙක් විතර වගේ එහෙම අඳුරගෙන අහනවා ඔයා නේද? අහවලද වගේ. එහෙම වෙන්නේ. ඔව් එහෙම වෙන්නේ පත්තර බලනකොට මගේ නවල්ස් වලට අර එදිරිගේ සාටර කියලා කොමඩි කොලම් එකක් ගියා. ඒකට ආසාවෙන් එතකොට දැන් සමහරෙක් Facebook ඇවිල්ලා මම ඔය කියන්නේ 2009 වගේ කාලේ Facebook ඇවිල්ලා හොයනවනේ දැන් මට කැමති කෙනෙක් මගේ නම සර්ච් කරලා බලනකොට ඔන්න එතකොට පින්තූරේ දැකලා එතකොට ලොකු අහම්බයක් ඒකෙදි. මේ ලක්ෂ ගානකින් එක්කෙනෙක් බලනවා ඒ මම එතකොට මං එයාව ලංකාවේ කොහෙදී හරි හම්බ වෙනවා කියන එක හරිම හම්බයක්.
ඊට පස්සේ ටෙලිග්‍රාම ලියන්න ගත්තට පස්සේ මගේ නම කතා වෙනවා. අනිත් එක තමයි මම ලියන හැම තැනකදීම මම මගේ නම වෙනුවෙන් එදා ඉඳලම පෙනී හිටියා. ඒ කියන්නේ සමහර තැන්වල සමහර ලේඛකයෝ නිර්නාමිකව ලියනවා. මටත් එහෙම ආරාධනා ඇවිල්ලා තියෙනවා. සමහර පත්තරවල ආටිකල් 5ක් ලියනවා, 6ක් වෙනවා, ඒක 7ක් වෙනවා. වුණාම මේ පිටු 20න් 10ක් විතර මම වුණාම නිකන් පත්තරේ එක්කෙනෙක් ලියනවා වගේ කියන හැඟීමෙන් වෙන නමකින් ලියමුද කියලා. මම කිසිසේත්ම එහෙම ලියලා නැහැ. ඒ කියන්නේ මම කියන්නේ මම ලියන අකුරු වලට මම වග කියනවා නම් මගේ නම තියෙන්න ඕනේ මම පෙනී. ඒ වෙනුවෙන් කියන්නේ. ඉතින් එතකොට මේ මගේ නම නිතරම ටීවී එකේ පේනකොට තැන් තැන්වල ඇහෙනකොට ඒ කියන්නේ මුල් කාලේ මුල් කාලේ දෙවනීනිමට විවේචන තිබුණෙම නැහෙනේ. ඒක හැමෝම වැළඳගත්තා තමන්ගේ අර නොස්ටැල්ජියා ෆීලින් එක ඇතුලේ පාසල් ප්‍රේමය පාසලේ තියෙන යාළුවන්ගේ හිත මිත්‍රකම් ඒවා එතකොට අපිට අපෙන් ඈත් වෙලා අලුත් අත්දැකීමක් වුණානේ අපිට 2017 වසරේදී ඒක ඇත්තටම දෙවිනීමේ කියලා කියන්නේ අලුත්ම අත්දැකීමක්. ඔව් මම ඒක අලුත්ම අත්දැකීමක් විදිහට සලකන්නේ ඒ ජෙනරේෂන් එකට අලුත් අත්දැකීමක් විදිහට. එතකොට අපි හිතමු මේ දැන් ගොළු හදවත වගේ ඒවත් තිබුණානේ කාලේ. එතකොට මේක ජෙනරේෂන් එකෙන් ජෙනරේෂන් එකට තමයි එන්නේ. දැන් උදාහරණයක් විදිහට අපේ අම්මලා බලපු ප්‍රේම කතා අපිට ලොකුවට සෙට් වෙන්නේ නැහැ. එතකොට ඔයා ඔය කියන දෙවනීනිම ජෙනරේෂන් එක හරිනේ අවුරුදු 10කට කැඩිලා තියෙනවා. දැන් ඇත්තටම අලුත් පාසල් ප්‍රේම කතාවකට විභවයක් තියෙනවා. උදාහරණයක් විදිහට මට මතකයි මම නිතරම කියපු එකක් තමයි ඔය සිදු ලියන්න කලින් සිදු කතාව ලියන්න කලින් ඒක ලක්සිරි වික්‍රමගේ මහත්තයා තමයි යෝජනා කරන්නේ. නමුත් ඊට අවුරුදු ගානකට කලින් ඉඳලා මම පත්තරවල පවා ලියලා තියෙනවා ඒ මොහොතේදී ළමා ටෙලිනාට්‍යයක් තිබුණේ නැහැ. අපේ කාලේ අඹ යාළුවෝ තිබුණා. ඊට පස්සේ ඔය සෙල්ලම් ගෙදර වගේ ආවා. නමුත් කාලයක් යනකොට මේක මේ ටීවී වල ඉන්න අයට අමතකම වෙලා ගිහිල්ලා තිබුණා මේ ළමා ටෙලිනාට්‍යයක් කියන එක. ඒකට හොඳ විභවයක් හැදිලා තිබුණා. අන්න එතනට තමයි සිදුවේ ගැව්වේ. ගහපු ගමන් ළමයින් විතරක් නෙමෙයි. මොකද අපි තුලත් ළමයෙක් ඉන්නවනේ. අතීතේ. ඒත් අපි ඒකත් විඳින්න කැමතියි. ඒකට මම ඒක හරහා ඒ කෑලි ටිකක් දීලා ඒකට දැන් සිදු ඉවර වුණාට පස්සේ සිදු පටන් ගන්න කරගෙන යනකොට හැම නාලිකාවකම ඒ වෙලාවේ ළමා ටෙලිනාට්‍ය ගොඩක් ගියා. කොච්චර දුරට සමාන ඒ කියන්නේ කොපි නෙමෙයි ෆොටෝ කොපි ගන්නට. ඒ කියන්නේ ඒවයිත් පොඩි හාමුදුරුවරු ඉන්නවා. පූසෝ වෙනකොට බලු පැටවු ඉන්නවා. එන්න එහෙම තත්වයකට ඇවිල්ලා තිබ්බා. මේ සමහර මගේ පිටපත් රචකයෝ ඉන්න මගේ මිත්‍රයෝ ඒගොල්ලෝ මට කෝල් කරලා කියනවා මචං මේ channel එකකින් කිව්වනේ පොඩි හාමුදුරු කෙනෙකුයි පූසෙකුයි දාලා කතාවක් ලියගෙන අන්න එහෙම එනවා. එතකොට ඔය දෙවනීනිම ඒත් දෙරණෙන් යෝජනා කරන මොහොත වෙනකොට එවැනි කතාවකට හොඳ විභවයක් තිබ්බා. එතකොට තිබ්බ ටෙලිනාට්‍ය බාධා කිරීමක් තියෙන දෙවිනීනිම ඔබේ අතින් නිර්මාණය වෙන්නේ කොහොමද දැන්? ඒ කියන්නේ අපි කියන දෙරණත් එක්ක හාදකම් ඊට කලින් ඉඳන් පවත්වනවා. ඔව්. මොකද FM දෙරණත් එක්ක නිරන්තරයෙන් ගනුදෙනු කරනවා. ඊට පස්සේ කාගේ යෝජනාවකටද? ඒ කියන්නේ ඔබතුමාට කලින් ඉඳන් ලියලා තිබ්බ කොටසක් ආපෞසරයක් ලියන්න අවස්ථාවට ආරාධනා කරාද නැත්නම් මේ අදහසත් එක්ක ඕන්ම ආරාධනා කරලා දෙන්න අපිට මෙහෙම බෙල්ට් එකක් තියෙනවා. මෙන්න මේ වෙලාවට අපිට නාට්‍යයක් නිර්මාණය කරලා දෙන්න කියලා. මෙහෙමයි. මම දෙරණත් එක්ක සම්බන්ධ වෙලා රේඩියෝ ඩ්‍රාමා ලියන්නේ අවුරුදු කොහොමත් 15කටවත් 13කට 15කට විතර කලින්. එතකොට ඔව් සෑහෙන කාලයක්. එතකොට රේඩියෝ ඩ්‍රාමා එකක් ලියලා නතර වෙලා මම වෙනත් channel එකකට තවත් රේඩියෝ ඩ්‍රාමා එකක් ලිව්වා අවුරුදු 1කමාරක්. ඊට පස්සේ නැවත ආරාධනාවක් ලැබුණා මේ FM දෙරණේ අපේ දැන් බණ්ඩාර විජේරත්න ආවට පස්සේ ලියමු කියලා. ඊට පස්සේ රේඩියෝ ඩ්‍රාමා මේ දැන් යන්නේ 4 වෙනි එක. ඔකේ රේඩියෝ ඩ්‍රාමා ඔය සේයා කියලා එක එහෙම යනකොට ලක්සිරි වික්‍රමගේ මහත්තයා එහෙම ඉතින් මම ඔය සතියකට පාරක් රෙකෝඩින් යනකොට උතන්ට එනවා. ඒකට අපි දැන හඳුනා ගන්නවා. ඒ වගේමයි මාදව මඩවල සර් ලක්සිරි සර් ඔය දෙන්නම මේ රේඩියෝ ඩ්‍රාමා එක අහනවා. ඒ අහනකොට මට නිතරම කියපු එකක් තමයි මේ මගේ දෙබස් ලස්සනයි කියලා. ශාමරු ඩයලොග්ස් කියලා කියනවා. ෆිල්ම් වලට මරු. ඉස්සර ෆිල්ම් වල දැන් ලක්සිරි සර් ඇවිල්ලා චිත්‍රපටි පිස්සන්නේ. ඉස්සර ෆිල්ම් වල ඉස්සර ෆිල්ම් දිව්වෙම ඩයලොග්ස් වලින්. ඒ කියන්නේ නිර්මාණයක
නිර්මාණයක වටිනම කෑල්ල තියෙන්නේ දෙබස් වල. ඒක හරියට ලියා ගන්න පුළුවන් නම් ගොඩ. එහෙම කියලා ඉතින් ඔහොම සෑහෙන සාකච්ඡා යනවා. එතකොට ඇවිල්ලා ඒ කාලේ කම්පියුටර් එකක් ගාව ආඩි වෙලා මොන හරි YouTube එකේ ඔය තෙලුගු ෆිල්ම් එකක හරි හින්දි ෆිල්ම් එකක මොන හරි වටින කෑල්ලක් එහෙම මං ඉන්න තැන දැක්කොත් මට අඳ ගහලා පෙන්නනවා. මං දන්නේ නැහැ ඒ ඇයි කියලා. එයා නිතරම කිව්ව එකක් තමයි අර මේ සහකම්පනය කියන එක. නිර්මාණයක් තුළ තියෙන සහකම්පනය කියන එක මට ෆීල් වෙනවා. මට ඒක ලියන්න පුළුවන් වෙන කෙනෙක්ට ෆීල් වෙන විදිහට කියලා. මේ කොහොම ඉතින් හිටියා මම ඇත්තටම දැන් මම දන්නවා පත්තරව නවකතා ලිව්වා ඊට පස්සේ රේඩියෝ ඩ්‍රාමා ලිව්වා නම් ඊළඟ පඩිය ටෙලි ඩ්‍රාමා කියන එක මම දන්නවා. හැබැයි මම කවදාවත් මේ අහගෙන ගියේ නෑ හෙව්වෙවත් නෑ ටෙලි ඩ්‍රාමා එකක් ලියමු කියලා අත තියලා තිබ්බේ නැති වැඩක්. අපෝ නෑ. ඔව්. ඒ කියන්නේ ටෙලි ඩ්‍රාමා එකක් ලියමු කියලා කාටවත් යෝජනා කරලා තිබ්බෙත් නෑ. ලියන විදියක් මම දන්නේ නෑ. ඔහොම ඉන්නකොට එකපාරට ලක්ෂරි කුණගේ මහත්මයා යෝජනා කළා නිෂ්පාදක ජානක සිරිවර්ධන තිලින බොරලැස්ස අධ්‍යක්ෂකවරයා සිදු එක ලියමු කියලා. ඒකේ ප්ලොට් එක දුන්නා. එතකොට ඔය මලි ඒකේ දෙවෙනි කතාව අත්තම්මා ඒකේ තුන්වෙනි එක විදිහට තමයි සිදු කියලා ආවේ. නමුත් මට තේරිච්ච දේ තමයි මේ මුල් කතා දෙකම ලිව්වේ සුනන්ද සිල්වා කියන සහෝදර පිටපත් රචකයා. මේක මට දුන්නා. මට අර කතා දෙකත් එක්ක මේකේ කිසිම සම්බන්ධයක් පෙනුනේ නැහැ. මට අලුත්ම කතාවක් විදිහට මට මේ පොඩි හාමුදුරුවෝ එතකොට පූස්පැටි දාන්න ප්‍රධාන හේතුව තමයි ඒ පොඩි හාමුදුරුවෝගේ වයසමයි මගේ පුතා ඒ වෙනකොට එළියද්දි. එතකොට අපේ ගෙදර මේ පූසියෙක් ඉඳලා පැටව් දෙන්නෙක් දැම්ම එක්කෙනෙක් මැරුණා. අනිත් එක්කෙනා ඉන්නවා මේ එයාගේ මේ කන් ඇකිලිලා තියෙන දෙපැත්තටම. දැන් මම ෆේස් මොනවාද Google ගගහ බලනවා මේ මොකාද කියලා. මොකද අපි පානදුරේ අලුබෝමු ලිහිටි ටිකක් කැලෑව. රෑට එහෙම ලයිට් එළියට එහෙම මේ හාවෝ එහෙම පාර දෙනවා ඉත්තෑවෝ ඉන්න. මම හිතුවේම ඔය කැලෑ දිවියෙක් හරි කැලෑ බලලෙක් හරි මේ ඔක්කොම බලල් කුලේනේ. වැඩි සෙට් වෙලා තමයි මුන් පොඩි උණුත් ඉන්නවනේ කියලා මං කරපු වැඩි කූඩේක දාගෙන ගිහිල්ලා ડોක්ටර්ට පෙන්නුවා මේ ડોක්ටර් ඉන්නේ. එයා මේ පූසෙක් වුණා කියන්නේ මේ කන් එහෙම. ඊට පස්සේ ડોක්ටර් කිව්වා නෑ ඔය බඩ ඇතුලේ ඉන්නකොට ඇකිලිලා ඔබ තව ටිකක් ලොකු වෙනකොට හරියයි. ඊට පස්සේ එයා චුට්ට ලොකු වෙලා ඉතින් හුරුතල් වෙවි ඉන්නකොට මම ඉතින් ලීලී හිටියා. මට හිතුණා අඩේ පොඩි හාමුදුරුවන්ට පූස් පැටියෙක් හම්බෙන්න පුළුවන් නේ. මොකද ලංකාවේ සම්ප්‍රදායනේ වැඩි පූසු ටික පන්සල් වලට ගිහිල්ලා දාන එක කියලා. මං ඊට පස්සේ ඒ සිද්ධිය දාලා ලිව්වා. ලිව්වට පස්සේ ලියලා හැබැයි දැන් අපේ ගෙදර තියාගන්න බෑ. පොඩි අය හූරනවා යරෙමේ මේ ගමේ ගෙදරට පූසෙක් ඕනේ කියලා ගමේ ගෙදර එක්කන් ගියා පූසව. එක්කන් ගිහිල්ලා ඉවර වෙලා මේ පස්සේ මේ ෂූට් එකට පූසෙක් වෙනවා පූසෙක් නෑ. ඊට පස්සේ ප්‍රොඩක්ෂන් එකේ වෑන් එකක් වෙනවා. මම එයාව ගේ පූසම තමයි හිටියේ. ඒකේ අදහස ආපු පූසම තමයි ඌ තමයි රංගපෑමට හිටියේ. සරණ. තාමත් ඒ චරිතෙම හරි මතකයි. තියෙනවා. මම දැක්කම මේ ඊයේ ද කොහෙදත් මොකක් හරි දේශපාලඥයෙක්ගේ නමක් මේ පටලවලා සෑහෙන වෛරල් වෙලා තිබ්බ ඊයේ. ඔව්. ඒ නම මම බැලුවා දැන් මිනිස්සු මේ කවුරු හරි ඔය ඔන්ලයින් ප්ලැට්ෆෝම් වල ඉන්න ජනමාධ්‍යවේදියෙක් අහලා තිබ්බා සිදු කතාවේ පූසාගේ නම මතකද කියලා. මම බැලුවා මිනිස්සුන්ට තාම මතකද? හැමෝම නම දාලා තිබ්බා. අනිවාර්යෙන් අමතක වෙන්න විදිහක් නැහැ. මොකද ඒ තරම් හොඳ නිර්මාණ ඔතුමා බිහි කරා. ඉතින් මේ දෙවනීනිම සම්බන්ධයෙන් කිව්වහම මේ දෙවනි සිදු එක හෝ දෙවනීනිම හෝ දැන් සංගීතේ ඉස්කෝලේ මේ කතා ඔක්කොම මේ මගේ කතා නෙමෙයි. ඒකත් කියන්න එපා. මේක මේ තනි මං කරන වැඩකුත් නෙමෙයි. මේක ටීම් වර්ක් එකක්. මේ කතා සංකල්ප හතරම මම ලියලා තියෙනවා මේ ලක්ෂරි වික්‍රමගේ මහත්මයාගේ කතා සංකල්ප. ඒතකොට ලක්ෂරි වික්‍රමගේ මහත්තයා තමයි කියන්නේ මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. මෙන්න මෙහෙම අම්මා කෙනෙක් ඉන්නවා. මෙහෙම ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නම ක්‍රිකට් ගහනවා. නැෂනල් ටීම් එකේ ප්ලේයර් කෙනෙක් තමයි තාත්තා. මොනම ප්ලොට් එක කියනවා. කිව්වට පස්සේ ඉතින් අර වටේ කෑලි ටික කියන්නේ පොදු නාරටිය කියනවා. වටේ කෑලි ටික මම අටව ගන්න ඕනේ. චරිත දාලා මෙහෙම දැන් 98 මාම කෙනෙක් ඉන්නවා කියන එක ලක්ෂිත සර් කියන්නේ නැහැ. 98 මාම කෙනෙක් ඉන්නවා. එයාගේ නම ආනන්ද. එයා මෙන්න මේ වගේ කෙනෙක්. එයා ගරාජ් එකක් කරන කෙනෙක් කියලා. ඒ ටික මම තමයි හදාගන්නේ. අර මූලික කතාව තමයි උදේනි අනුහස්, එතකොට අවන්ත, අමීෂා, රවි ෆර්නෑන්ඩු
කියන 5 දෙනා අතරේ කතාව කොහොමද දෝලණය වෙන්නේ කියන එක තමයි ලක්ෂිත ක්‍රීම් මහත්තයා දෙන්නේ. ඉතුරු ටික ඉතින් මං හදා ගන්න ඕනේ ගෙවල් වල බල්ලෝ ඉන්නවද පූසෝ ඉන්නවද ආච්චිලා ඉන්නවද ඒ ටික හදාගෙන මේ අර මූලික අඩිතාලම ඔස්සේ තමයි ගොඩ නැගෙන්නේ. එතකොට ඒක ලියලා දුන්නාම ඉතින් අධ්‍යක්ෂකවරයා පාට හැඩතල තියලා මේක හදලා ගන්නවා. ඒකත් කියන්න ඕනේ දෙවනි ඉනිම තමයි ලංකාවේ ඒ මොහොත වෙනකොට සිංහල ටෙලිනාට්‍යවල මේ ග්ලැමර් එක ගෙනාපු ටෙලිනාට්‍ය. මොකද ඒ වෙනකොට ලංකාවේ සියලුම මේ දෙරණද ඇතුළුව සියලුම ටෙලිනාට්‍ය මේ මොනවාද ටීවී channel වල කොරියන් සහ ඉන්දියන් ටෙලිඩ්‍රාමා තමයි ගියේ. ඒ කියන්නේ ඔය සෝප් ඔපෙරා ශානරයට වැටෙන. එතකොට මේ ඒ හරහා ඒ නිසා මේ ශාස්ත්‍රයේ විශාල ඉල්ලුමක් තිබුණා. අපේ නාට්‍යයක් අපේ රංගන ශිල්පීන්ව දාලා අපේ නාට්‍යයක් නිර්මාණය කරගන්න බෑ. ඒ කියන්නේ දැන් අරගො හැම එකම යන්නේ කියන්නේ ඒ වෙලෙදි තිබ්බේ මේ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් එතකොට කලේ රංගපාන එක නෙමෙයි වැඩිපුර ඩබ් කරන එක. ලාඬ කැවීම. අර කොරියන් හරි ඉන්දියන් හරි ඒකට ඩබ් කරන එක. එතකොට ඒක කොයි තරම් හානියක්ද ශාස්ත්‍රයකට. කියන්නේ රංගපානවයි ඩබ් කරන කියන එක දෙකක්නේ. ඊට පස්සේ දෙවනි ඉනිමාවට පස්සේ ඔන්න දැන් හැමෝටම තේරෙනවා. ඒ කියන්නේ පළවෙනි මාසෙම්ම පහර වැදුනා රේටින් වලින් ඒ වෙලාවේ ලංකාවේ තිබ්බ පළවෙනිම මේ කියන්නේ රේටින් වල පළවෙනියට තිබ්බ මේ ඉන්දියානු ටෙලිනාට්‍ය. ඒ ටෙලිනාට්‍ය ඒ මොහොතේ අපි දෙවනි ඉනිමෙන් ලංකාවේදී ඒක මෙහෙද්දි පරද්දනකොට ඉන්දියාවේ එක. ඒට පැරලල් තමයි මෙහෙ යන්නේ. ඒතකොට ඉන්දියාවේ එක වෙච්ච එකට අපි ලංකාවේදී ගැහුවා. දෙවනි ඉනිමෙන් තමයි ගැහුවේ. ඒතකොට දෙවනි ඉනිම ගැහුවාම මේක දැන් අර මාව මේ මෑතකදී දන්න සහ අර මොකක් හරි වටින දෙයක් සිදු වෙලා තියෙනවා නම් ඒ අගය කරන්නට කුහකකමක් හිතේ තියාගෙන නැතුව මේක ඇත්තටම විශ්ලේෂණය කරලා බලනවා නම් අපි ගත්තොත් ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක. ඒ කියන්නේ අපි හිතමු මට හොඳට මතකයි මම ඔය වාර්තා තියාගන්නවා. සිදු එක YouTube එකට දානකොට දෙරනේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 37000 හිටියා. ඔව්. දැන් කීයද මම හිතන්නේ? දැන් සෑහෙන වැඩි නීට වෙන්නේ. එතකොට සිදු එක මේ මොනවද? සිදු එක දැන් බලන්න එනවනේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකට කට්ටිය. ඔබ හිතන්නේ කීයක් විතර බලන්නේ නැද්ද ඒ කාලේ හැටියට? දැන් නම් දැන් හොඳම පීක් එකේ යනවා කියලා කියන්නේ 1 මිලියන් වත් බලන්න ඕනේ පැය 24ක් යනකොට. හොඳම තත්ත්වයේ ඒ කියන්නේ එකක් ඒක. නැත්තම් සාමාන්‍ය හොඳ මට්ටමේ තියෙනවා නම් ඔය channel වලින් බලාපොරොත්තු වෙනවා ලක්ෂ 5ක් ලක්ෂ 3ක් ඔය අතර ගාණක් දවසකට බලන්න ඕනේ. සතියක් විතර යනකොට මේක ලක්ෂ 5ට කිට්ටු වෙලාවක් තියෙන්න ඕනේ කියලා. හරිද? ඒතර තමයි අපි හිතන්නේ නිර්මාණي වැළඳගෙන කියලා. ඔව්. මම මාගාව මේ මම ඒව ලියාගෙන බැලුවා. ඒ කියන්නේ මොකකටවත් නෙමෙයි ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකේ මෙහෙම තරගයක් ඇති වෙයි කියලා මම හිතුවේ නෑ කවමදා. නමුත් මට වුණාම තිබ්බා මිනිස්සු මේකට දක්වන රුචිකත්වය අඩු වෙනවද වැඩි වෙනවද කියලා බලන්න. මං මැත්ස් නේ කළේ ඒ ලෙවල් මට පොඩි ගණිතය ඕනේ. මම ඔය රේඩියෝ ඩ්‍රාමා ලියන්න පළවෙනියටම රේඩියෝ ඩ්‍රාමා ලියන්න ඒ රේඩියෝ channel එකට අඩිය තිබ්බහම එයා කිව්වා මෙන්න මෙහෙම කතා ටිකක් යනවා එක දවසෙන් ඉවර වෙන ඒවා යන්නේ මචං. නමුත් අපිට දැන් මේක එක දිගට ටිකක් කල් ඇදගෙන යන විදිහේ කතාවක් ඕනේ කියලා. මං ඇහුවේ අංක එකට දැන් මේ වෙලාවේ උතන තියෙන රේටින් එක කීයද? ඒකට ඒගොල්ලෝ මට රේටින් එක දුන්නා. මං කිව්වා මීට වැඩිය වැඩි කරගන්න නේද ඕනේ. ඔව් කිව්වා. ඊට පස්සේ ඉතින් අපි ගණන් ගිලව කතා කරගන්නවා. එතකොට මම කියන ගානටම එකඟ වෙන්නේ නැහැ. ඒකට ඒගොල්ලෝ කියනවා ඔයා මේ රේටින් එකට ගෙනිල්ලා දුන්නොත් කරන්න කියලා. හැබැයි කවුරුදාකවත් ඒ ගත්තු බෙල්ට් එකක රේටින් මම ඉස්සුවා ඇරෙන්න ජීවිතේට වැටිලා නැහැ. කිසිම channel එකක. එතකොට මේ මට මතකයි සිදු එක ඒ කාලෙදී පළවෙනි දවසේ 16000යි. සතියක් විතර යනකොට 35000ක් ඔය වගේ එනවා. ඊට පස්සේ ඔන්න සිදු එක බලන්න එනවා දැන්. ওই දෙකම එකට වගේ පටන් ගන්නනේ. දෙවනින් සිදු මම කොටස් ලියන්නේ 217යි. ඒ 217න් පස්සේ තමයි දෙවනිනෙම පටන් ගන්නේ. හැබැයි මම මේ කියන්නේ හරි සරල කතාවක්. ඒ කියන්නේ ඒ වෙනකොට මිනිස්සුන්ට පුරුද්දක් හැබිට් එකක් තිබුණේ නැහැ YouTube එකේ ටෙලිඩ්‍රාමා බලන්න. YouTube එකේ වෙන
මේ කන්ටෙන්ට් තමයි බල බල හිටියේ. නමුත් අර ටීවී එකේ ගියපු එක නැවත වතාවක් බලන්න එතනට ආවා. එතනට ආවා. එතනට ආවා. ඔබ. ඔව්. මම නෙමෙයි අපේ ටීම් එක. මං හරි බයයි ඔය මම කියලා කියාගන්න. මේ ඒ කියන්නේ එතනට දැන් මෙහෙම බැලුවාම ඔබ හිතන්න ඇවිල්ලා සිදු බලනවා විනාඩි 18ක් විතර තමයි තියෙන්නේ. ඊට යටින් පේනවා තවත් channel එකක ටෙලිග්‍රාම එකක් නේ. ඒකට ඒක ක්ලික් කරන්න යාට ක්ලික් වෙනවනේ නිකන් අර කිවරයි මේකත් මොකද්ද දන්නේ. මේකත් මොකද්ද දන්නේ. එතකොට 100ක් අද එනවා. එහෙම බලනවා. ඊළඟ මාසේ 200ක් එනවා. ඔහොම ඇවිල්ලා ලක්ෂ ගාණක් මේ YouTube කියන platform එකට මිනිස්සු ගෙනාපු කතා දෙකක් තමයි සිදු සහ දෙවනි කියලා කියන්නේ. ඒක ඇවිල්ලා අර ටවුන් එකක කොයි තරම් කඩ තිබුණා. සෙනගෙන්නේ නැත්තම්. දැන් අපි හිතමු හෝටලයක් තියෙනවා, මස් කඩයක් තියෙනවා, ටොපි කඩයක් තියෙනවා, බුක් ෂොප් එකක් තියෙනවා, කමියුනිකේෂන් එකක් තියෙනවා කියලා. දැන් මේකට සාමාන්‍යයෙන් එන පිරිස තමයි යන්නේ. අපි හිතමු ටියුෂන් සර් කෙනෙක් බැලලා මෙතන දානවා දාර පන්තියක්. සතියට ළමයි 10000ක් විතර ටවුන් එකට එනවා. දැන් හොඳ නැද්ද අර කඩ ටිකට? ටොපි ටික විකිනෙන්නේ නැද්ද? එතකොට මේ ප්ලැට්ෆෝම් එක ඒ වෙලාවේ හැදීමේ ගෞරවය අපේ ටීම් එකේ කවුරු නොගත්තත් මම බලෙන් හරි ගන්නවා. මොකද මම දන්නවා ඒක එතන හැදුනා කියලා. අපි බොරුවට මේ ආනේ මේ නිහතමානී කියන්නේ වෙන කෑල්ලක්. හොඳේ මම කරපු දේ කරා කියලා පිළිගන්න එක ලොකුකමක් නෙමෙයිනේ. ඒක එසේ වුණා. ඊට පස්සේ සිදුවට වැඩිය views තියෙන ඕන තරම් ටෙලිඩ්‍රාමාවා දැනටත් තියෙනවා. දෙවනි නියට වැඩිය වඩා බලන ටෙලිඩ්‍රාමා දැනටත් තියෙනවා අනිත් channel වල පවා. ඉතින් ඒකේ ගැටලුවක් නෑ. මම කියන්නේ මේ platform එක හැදුනේ අන්නේ ඒ බේස් එක උඩ කියලා. අනිවාර්යයෙන්. ඒක අනිවාර්යයෙන් කියන්න ඕනේ. ඔව්. සහ අර ඔබතුමා කියනවා කවුරුත් නොකියන නිසා මේ මමම කියාගන්න. අනිවාර්යයෙන්. හොඳ දැනකට මේ කතාව ගෙනාවා. අර මේ පළවෙනි ප්‍රශ්නෙට මම නැවතත් යන්න. මම ඇහුවේ මේ අර ඔබතුමාම කිව්වනේ මාව අහම්බෙන් දැකපු කට්ටිය හිටියා අවුරුද්දට සමහරවිට දෙවතාවක් විදිහට තමයි අමිම අහවලාද දෙන්නෙක්ද වගේ තමයි ඇවිල්ලා අහන්නේ මේ සමන් අයියද නැත්නම් ඉදිරි මුනිද මේ වගේ කතාවක් අහන්නේ කියලා. දැන් කොච්චර බෝ දන්නවද? දැන් ඊට වැඩි. මොකද මං හිතන්නේ දවස ගානේ කාලයක් තිබුණා නේද Facebook එක හරහාම අපි හැබැයි Facebook එකේ නම් තියෙනවා ඒ කියන්නේ හොඳයි රීච් එක ඉතින් 1 මිලියන් වගේ තියෙනවා. මුකුත්ම නොකර හිටියත් ඒ ගාන තියෙනවා. සහ ඔබතුමාගෙන යන ලිපි සහ ඔබතුමාට හැදෙන පෝස්ට් ඒවා බොහොම මේ ආසාවෙන් බලනවද කොහොමද? මුල් කාලේ නම් ඉතින් මට හිතුණා දැන් අපි ගම්වල ඉඳලා ආපු අයනේ. මේ මාර්ගය එතකොට අපිට හිතෙනවනේ දැන් ගමේ පාරේ ඇවිදගෙන යනකොට කවුරු හරි හූ කිව්වොත් එහෙම පොඩි එනවනේ පොඩි ලැජ්ජාවක්. කවුද යකෝ හූ කියන්නේ වගේ එකක් එනවනේ. ඉතින් මේකේ මුල් කාලෙත් නිකන් මගේ නිර්මාණ වලට පොඩි නෝන්ඩි දානකොට අර එමේ මට පොඩ්ඩක් පොඩි කේන්තියක් ආවා. ඒක මෙහෙමයි දැන් දෙවනි නිමට බනින්න සහ නෝන්ඩි දාන්න ඒක බුලි කරන්න ලැහැස්ති උනේ ඇත්තම ප්‍රේක්ෂකයෝ නෙමෙයි. ඒක පසුගාලිනව අපි හොයාගත්තා. සමහර channel වලින් දැම්ම වැඩි. ඒ කියන්නේ ගහන්න එපයි. මේකත් ඇවිල්ලා අර දේශපාලන ශාස්ත්‍රය වගේ තමයි. අරකට වැඩිය මේක හොඳයි කියාගන්නේ try එකක් දෙන්නේ. දැන් බලන්නකො නිවුස් ගත්තාම channel වල හැම එකේම ඇත්තලුනේ කියන්නේ. ඒ වගේ හැම ටෙලිඩ්‍රාම එකක්ම number 1. රේටින් ගත්තාම තමයි මේක මේ තේරෙන්නේ. දැන් මං දැන් කියන්නේ මේ දෙවනිනිම number 1 කියලා. මොකද රේටින් වල number 1 නෙමෙයි තියෙන්නේ. හරිද? එතකොට number 1 කාලේ මං කිව්ව number 1 තමයි. එතකොට මේ ඇයි මේ දෙවනිනිම නවත්තන්නේ නැතුව අරන් ගියේ කියන එක නෙමෙයි තියෙන ලොකුම ප්‍රශ්නය. අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ ඒකයි. අවුරුදු 9ක් වගේ. ඔව්. ලොකු කාලයක්. ඔබට මොකද්ද තියෙන ප්‍රශ්නේ සම්බන්ධයෙන්? ඒ කියන්නේ ඇත්තටම ලොකු කාලයක්. සාමාන්‍යයෙන් දැන් ඕනම කෙනෙකුට ඕනි තාම ඉක්මනින් හොඳ නිර්මාණයක් කියලා දැන් ගොඩක් කට්ටිය හිතන්නේ මේකට හොඳ අවසානයක් තියෙනවා කියලා. දීර්ඝ වශයෙන් චරිත ගොඩාක් මේකට එකතු වෙනවා. පසු කාලීනව මම හිතන්නේ අපිට හිතා ගන්නත් බෑ සහ සමහර රංගන ශිල්පීන් 4 වතාවක් විතර මාරු වෙලා. ඒක මම හිතන්නේ ඔබතුමාගේ වරදක් නෙමෙයි. අධ්‍යක්ෂකවරයාගේවත් නෙමෙයි. අර වැඩ බාර ගන්නකොට තමයි හරියට වැඩ බාර ගන්න නැති එකේ ප්‍රශ්න. නමුත් එතනදී මේ අපහසුතාවයකට ලක් වෙනවා. මම හිතන්නේ කියන ඔබ වගේ ඔබත් සහ මම හිතන්නේ අධ්‍යක්ෂකවරයාත් කොහොමද ඔය වගේ අභියෝග වලට මුහුණ දීලා ඇයි ඇත්තට මෙච්චර කාලයක් අරගෙන ආවේ මේක? ඉතින් මේක විකිනෙනවද? ඒ කියන්නේ මේක ප්‍රොඩක්ට් එකක් නේ. ඔව්. ඉතින් වැඩේ කියන්නේ මේක මේ දැන්
අපේ රටේ මිනිස්සුන්ගේ මේ කලාවේ කැටගරිස් පිළිබඳව තියෙන දැනුමේ ලුහුකම තමයි මේ ඒ චෝදනාව කරන්න හේතුව. මේක ටෙලිනාට්‍යයක් කියලා අපි කිව්වට මේක ටෙලිනාට්‍යයක් නෙමෙයි. මේක සෝප් ඔපෙරා එකක්. ඒ කියන්නේ සෝප් ඔපෙරා කියලා කියන්නේ දැන් ඔයා ඔය කියන පටන් ගැම්මයි ඉතාම ඉක්මනින් බලා ගන්න ඕන අවසානයකුයි තියෙන්නේ ඔය ටෙලිනාට්‍යවල තමයි. කොටස් 100ක් උපරිම 150ක් විතර යන. ඒතකොට මේක එහෙම කතාවක් නෙමෙයි. දෙවනීනිම පටන් ගන්න තැනයි අන්තිම වෙන තැනයි අපි දන්නවා. ඒතකොට මේ මැද්දේ කොච්චර තව තියෙනවද කියලා අපි දන්නේ. එහෙම තමයි අපි පටන් ගත්තේ. ඒතකොට මේක මිනිස්සු බලනවා නම් මේකට රේටින්ග්ස් එනවා නම් මේක ප්‍රොඩක්ට් එකක් නේ. ඕක හැම channel එකකම උත්සාහ කරන්නේ ඒ පැය භාගෙට ගොඩාක් මිනිස්සු ගෙන්න ගන්න ඇඩ්වර්ටයිස්මන්ට් වලට. ඒ කියන්නේ මිනිස්සු බලනවා නන්නේ එතන ඇඩ්වර්ටයිස් කරන්නේ කට්ටිය. නේද? එතකොට මේ අනිත් එක තමයි ඒක බලන්නත් ඕනේ බයින් පවර් එකක් තියෙන කොට්ටාසේ මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ දැන් අපි හිතමුකෝ ළමා ටෙලිනාට්‍යයක් ඉස්කෝලේ යන ළමයිම විතරයි බලන්නේ. ලොකු වටිනාකමක් එන්නේ නැහැ ඒකට. එනවා. මොකද ළමයි බලපෑමක් කරනවනේ. මේ අම්නර කෝනේ මට මේක ඕනේ කියලා. එතකොට මේක මුළු ඒ කියන්නේ ටීවී එක කියලා කියන්නේ සාලේ තියෙන උපකරණයක් නේ. එතකොට මේකට හරි පරිස්සමෙන් මෙතන ආච්චි ඉන්නෝ, සීයා ඉන්නෝ, අයියා අක්කා ඉන්නෝ, තාත්තා අම්මා ඉන්නෝ, නංගි මල්ලි ඉන්නෝ, පොඩි උන් ඉන්නෝ. එතකොට හරි පරිස්සමෙන් තමයි මේක හැන්ඩල් කරන්න ඕනේ. දෙවෙනිම ලියනකොටත් ඔය පරිස්සම තිබ්බද? ඔව් නැත්තා. ඒ කියන්නේ දැම්මට පේනවනේ. දැන් මං ඊයේ දැක්ක පෙරේද කියපු කොටසක් වෙනත් නාලිකාවක මේ මෙහෙම ජනේලයක් ගාව නළුවා නිලියගේ සම්පූර්ණ ඇඳුම් ගලව. ඒක තියෙනවා YouTube එකේ තියෙනවා. ඒක මට හිතාගන්න දෙයියාමුදුරුනි. දැන් මේක කොහොමද මෙහෙම ටීවී එකේ සාලේ ඉඳන් බලන්නේ? එතකොට ඒව තිබ්බේ නෑ දෙවනීනි. දැන් ඔය දෙවනීනිමට චෝදනා කර ඔබත් සමහර විට අහන්නේ නැත්තේ අදහසින්. ඔය නිකන් ඇත්ත කතා කරොත් ඔය පාසල් ප්‍රේමය ගැන අහන්නේ වෙන මගුල් තිබ්බේ නෑ ඕකේ. පාසල් ප්‍රේමය තමයි තිබ්බේ. පාසල් ප්‍රේමයයි ඊට පස්සේ වැඩිහිටි ප්‍රේමයක් විදිහට උදේනිගෙයි රවි ෆර්නෑන්ඩෝගෙයි මේ කැඩිච්ච ප්‍රේමයේ නොස්ටැල්ජියා සීන් එක තමයි ගත්තේ. අතීතය මතක් කරමින් ඒ කාලේ මෙහෙමයි අපි නිකන් ඒ කියන්නේ ෆ්ලෑෂ් බෑක් සීන් එකක් දානවා උදේනි කල්පනා කරනවා අර එහෙම. ඒකට ඒ ෆීල් එක එනවා. ඒක බලන වැඩිහිටි කාන්තාවකට වැඩිහිටි පිරිමියෙක්ට මතක් වෙන්න පුළුවන් පරණ ප්‍රේමයක්. ඒක විදුනේ මෙහෙමයි. එයාගේ අතේ වැරදි තිබුණා. මෙන්න මෙහෙම වුණා කියලා. ඒ ෆීල් එක එතනින් යනවා. ඊට පස්සේ ඉස්කෝලේ යන නව යවුන් ගෑනු ළමයි පිරිමි ළමයි අවුරුදු 17 18 19 කට්ටිය. එතකොට කැම්පස් වල ඉන්න අය. ඒගොල්ලන්ට තමයි ෆීල් වෙන්නේ අර අවන්තගේ, දෙව්මිගේ, සමල්කගේ, අනුහස්ගේ ඒ ප්‍රේම කතාව. එතකොට දැන් මට මතකයි මේ චෝදනා කරා ඒ දවස්වල ආපු චෝදනා මම කියන්නේ. ඒ කියන්නේ එක එක අය පෝස්ට් වලට දාපු ඒවා සහ මම ගිහින් අරගත්තු ඒවා ඒගොල්ලොත් එක්ක. පස්සේ මොන විකාරයක්ද මේ වෙලාවේ තව එපිසෝඩ් එකක් ලියවන්න සල්ලිලි කියලා මම කපලා හරි. එතකොට ඒ කියන්නේ අපරාධනේ අපේ කාලේ. අනිත් එක මේ Facebook එකේ දෙවනීනිමට හරි මට හරි මේ මොනහද මේ විවේචනාත්මක හැලි ලියන අය ඉන්නව නේද? එවුන් අඩු ගානේ අධ්‍යක්ෂකවරයෙක් නම් මං ලැහැත්ති කතා කරනවා. පිටපත් රචකයෙක් නම් මං ලැහැත්ති කතා කරනවා. මේ අම්මගෙන් රුපියල් 100 හොරකම් කරන් ගිහිල්ලා ඩේටා කාඩ් එකක් දාගෙන ඌ ඇඳට වෙලා ආතල් ගන්න හදනවා මගේ. එතකොට වැඩිහිටියෙක් විදිහට සහ ශ්‍රේෂ්ඨයේ අවුරුදු ගාණක් වැඩ කරපු කෙනෙක් විදිහට මම කල්පනා කරනවා මේ අනේ බෝන එකක් කියාගන්න කියලා මම මගේ ප්ලැට්ෆෝම් එකට බාර දෙනවා ෂෙයා කරලා මෙන්න මොන හරි කියහන් කියලා මම ඒක මමම ෂෙයා කරලා මම මගේ වැඩක් බලාගෙන. එතකොට ඔය චෝදනා කරපු අය කිව්වේ මේ ටෙලිනාට්‍ය බැලුවාම ළමයි නරක වෙනවා. ළමයි මේව අනුකරණය කරන්න ගන්නවා. ඒ කියන්නේ ඔය ටියුෂන් ක්ලාස් එකේ එහෙම වලියක් එහෙම දැම්මම දැන් මේවා දැකලා ළමයි ගහ ගන්න යනවා. දැන් මෙහෙම ටීවී එකේ අද මේ වලියක් ගියාම ඒක මෙහෙම බලන් ඉදියාම ඔයාට හිතෙනවද හෙට ගිහින් ගහ ගන්න ඕනේ. එහෙම හිතෙන්නේ නැහැ. මානසික ලෙඩක් නැත්තම් හෙට ගහ ගන්න. ඊට පස්සේ දැන් සමල්කයි අනුහසුයි ලව් කරනවා. අනේ මට ලව් එක ගන්න. හෙටම ලව් කරන්න ඕනේ ගිහිල්ලා. එහෙම නෑ. මේ මිනිස්සු අර ගහන්න ඕන වුණාම ගලක් ගන්නවා එක්ක පොල්ලක් ගන්නවා බැරි වුණොත් කෙලා හරි ගහනවා. ඒ ගහන්න ඕන වුණාම. මේ එරින්නේ එතන වෙන මොකුක්වත් නෑ. ඉතින් මං හැමෝගෙම අහන කතාවක් තමයි
අපි හැමෝම ස්පයිඩර්මෑන් බලලා තියෙනවා. අපි බිත්ති දිගේ නැග්ගද? නෑ. අපි සුපර්මෑන් බලලා තියෙනවා. වහලවල් උඩින් ඉඳන් පැන්නේ නෑනේ. අර කලිසමට උඩින් ජොකා ඇඳගෙන මේ පැත්තෙන් රෙද්දක් යට ගමන් පැන්නේ නෑනේ. දැන් අනුකරණය කරනවා නම් මේ මහර්ක අපි අනුකරණය කරන්න ඕනේ හොඳම එකනේ එහෙනම්. එතකොට මේ දේවනේ නෙමෙයි අනුවස්ලට වැඩි. එන පොරවල්නි සුපර්මෑන්ලා බැට්මෑන්ලා කියලා කියන්නේ. අපි ඒව කරන්න ගියේ නෑනේ. එතකොට මේක බොරු කතාවක්. බොරු කතාවක්. එතකොට ඒකට තමයි මේගොල්ලෝ ඇටැක් කරන්නේ. එතකොට මම ඒකත් එක්ක දිගින් දිගටම මේ ඒක වෙනුවෙන් පෙනී හිටියා. මම ඒගොල්ලොත් එක්ක තර්ක කරා. අවුරුදු දෙකක් දෙකම පස්සේ මට තේරුණා අපරාධ කියලා. නමුත් අර මුල් වෙලාවේදී මම මේකට මැදිහත් වීමේ සාන්ද්‍ර බව ඉතා වැඩි. ඒ කියන්නේ මට සමහර වෙලාවට මේ ලක්ෂිරි සර් හිටන් කියලා තියෙනවා මේ මොකටද බං රණ්ඩු කර ඉන්නේ ඕක කියලා අහලා තියෙනවා. හැබැයි ඒක සාන්ද්‍ර වැඩි. එතකොට දැන් මුළු Facebook එකේ ඉන්න සෙනගක් තනි මිනිහෙක්ට ඇටැක් කරනකොට මම විතරක් මේ වෙනුවෙන් පෙනී ඉන්න කෙනා වුණාම දෙවණීනිම කාගේද එතකොට? දෙරණෙත් නෙමෙයි සාරංගගෙත් නෙමෙයි මගේ වෙනවා. හරිද? එතකොට ඒ වෙනුවෙන් පෙනී ඉඳීම හරහා මෙහි තනි අයිතිය මට ආවා මං ගත්තයි. මොකද කරන්නේ? නිකම්ම දුන්නා. ඔව් ඒක දුන්නා. ඔව්. මම කියන්නේ ඒ වෙලාවේ මං අදටත් කියනවා මං සාරංගට සමහරලාට බණිනවත් එක්ක විහිළුවට ඒ කියන්නේ පෙනී හිටියේ නෑ. ඉතින් දැන් මෙහෙම එකකුත් තියෙනවා දැන්. එක එක්කෙනාට ඒ වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන් මේ විදිය වෙනස්නේ. සහ ප්‍රමාණයනේ. ඔව්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මං තරම් රණ්ඩු කරගන්න සාරංගට බැරුව ඇති. ඔව්. මම නම් යනවා ගේමට ඉතින්. කොහොමද ඇත්තටම අධ්‍යක්ෂකවරයා ලැබෙන මේ සපෝට් එක ගැන අපෝ හොඳයි. ඒ කියන්නේ ඇත්තටම සාරංග තමයි ওই වැඩේ උතන්ට ගෙනාවේ. ඒ කියන්නේ මම ලියලා දුන්නා. මම ලියලා දීපු දේ හරියටම තේරුම් අරගෙන උතන්ට වැඩේ ওই පාට ওই කලර් එක අරගෙන එතනට ගේන්න සාරංග තමයි ඉවහල්ුනේ සහ සාරංගට මග පෙන්නපු දැවැන්තම චරිතය තමයි ඇත්තටම මේකේ හැංගිලා ඉන්න මේ පෙරහැරි දල ඇතා ලක්සිරි වික්‍රමගේ මහත්තයා. කියන්නේ ලක්සිරි සර් තමයි යෝජනා කරන්නේ. ඒ කියන්නේ ඇයි ඉන්දියානු ටෙලිනාට්‍ය ලංකාවේ මිනිස්සු වැළඳ ගත්තේ? ඒක බැලුවාම කන්ටෙන්ට් එක නෙමෙයි. ඒ කන්ටෙන්ට් වල තියෙන මේ කල්චර් එක අපි තුල නෑ. අපි මේ තඩි තැල්ල දාගෙන ලිප්ස්ටික් ගාගෙන නිදාගන්න නෑනේ. හැබැයි ඒවයි නිදාගන්නෙත් එහෙම තැල්ල පොඩ්ඩක් එහෙම වෙලා නෑනේ පෑටක් නිදාගන්න නැගිටිනකොට. ඒ කියන්නේ අනවශ්‍ය දේවල්, ඒ කියන්නේ නොගැලපෙන දේවල් ඒවත් තිබුණා. නමුත් ලංකාවේ මිනිස්සු මේ විශේෂයෙන් මේ ටීවී බලපු අය ඒ කාලේ ඉතින් ඒවට කැමති වුණා. එකක් තමයි අපේ ඇහැ කැමති මේ කන කැමති මිහිරි දේවල් අහන්න වගේ ඇහැ කැමති මිහිරි සුන්දර දේවල් බලන්න. ඩල් කලර්ස් බලන්න ආස නැහැ. මල්ටි කලර්ස් තමයි බලන්න ආස. ඒකට එකම විදිහ ඒකනේ ඒ හින්දානේ අපි black and white TV එකකින් color TV එකට මාරු වෙන්නේ. ඒකට මාරු වෙලා ඊට පස්සේ මේක ඩිජිටල් වෙනවට කැමති වෙන්නේ. ඊට පස්සේ මේක HD quality වලට එනකොට දැන් 4K අර මෙහෙම එන්න ඩීටේල්ස් වැඩිපුර පේන තිරයක් දකින්න අපි කැමති වෙන්නේ. අන්න ඒ ගුණාංග තමයි අර මේ ඉන්දියන් එකේ තිබුණේ. ඒකේ වැඩේ ඒක ඉන්දියාවේ කල්චර් එකට සමහරලාට හරියන්නේ නැති. මම ඒත් හිතන්නේ නැහැ. ඒගොල්ලෝ වෙන මොකද්ද එකක් හදාගෙන තිබුණේ. එතකොට ලක්සිරි වික්‍රමගේ මහත්තයා තමයි මේ තුන් කට්ටු එකතු කළේ. මේ ටෙලි ඩ්‍රාමා එකක් ලස්සනට ප්‍රේක්ෂකයාට පෙන්වීමේ තාක්ෂණික උපදෙස් ලබා දුන්නේ. එතකොට ඒවයි ෆීලිංගස් කොයි වගේද දෙන්න ඕනේ. ඒවට මියුසික් මුල් කාලේදී මට අහන්න හිතුණු ඊළඟ ප්‍රශ්න තමයි දැන් ආධුනිකයන් විදිහට තමයි ගත්තේ ගොඩක් වෙලා ඩ්‍රීම් ස්ටාර් එකේ. නැත්නම් අපේ මේ දෙරණ ඇතුලේ හිටපු ස්ටාර්ස්ලාට තමයි අපි අවස්ථාව දුන්නේ රංගපාන. නැත්නම් රංගනයේ සඳහා. එතකොට රවින් කනිෂ්කල අපිට කලින් දැකලා තිබුණේ නැහැ මේ රංගපාන. එතකොට මේ එතනින් හාට හේෂාන්ලා අපි දැක්කේ නැහැ රංගන ශිල්පීන් විදිහට. එතකොට ඒ අය ඇත්තටම අර ඔබ ලියපු චරිතවලට සාධාරණයක් කරලා තියෙනවද? ඔව් පැහැදිලිවම. එකක් තමයි මම හිතන්නේ කේෂාන් නම් මොකක් හරි ටෙලියක ඉඳලා තිබුණා ඊට කලින්. නමුත් ඒක එහෙම මේ ගොඩක් ප්‍රචලිත වුණේ නැහැ. ඒකටත් ගොඩාක් කට්ටිය ඉන්නවා මේ ඔක්කොම මේ දෙරණෙන් බිහි කරපු දෙරණ තරු තමයි ඒ අවස්ථාව හිමි කරගත්තේ. ඔව් ඉතින් මේ එකක් තමයි ඔය ඔක්කොම ලක්සිරි වික්‍රමගේ මහත්මයාගේ මේ තෝරා ගැනීම අපිට යෝජනා කළා. ඉතින් අපිත් ඒක සමහර ඒවා ඇක්සෙප්ට් කරා සමහර ඒවා ඇක්සෙප්ට් කරේ නැහැ. ඒක තමයි කියන්නේ අපි තුන්දෙනා ඒක තමයි වැඩි. සමහරලාට රණ්ඩුත් යනවා ඉතින්. රණ්ඩු ගිහිල්ලා කතා නොකරත් ඉන්නව දවස් දෙක තුනේ කියන්නේ. ඒක මේව තෝරගෙන දැන් සාරංග කියනවා මෙයා හොඳයි මං කියනවා නෑ කියලා. සර් කියනවා හොඳයි කියලා මට හරියන්නේ නෑ. මට ලියවෙන්නේ නෑ. ඊට පස්සේ
කොහොම හරි ඉතින් 3න් 2ක බලය ආවහම ඒ වැඩේ ක්‍රියාත්මක කරන තැනකට තමයි වැඩේ තිබුණේ. එතකොට දැන් ඩ්‍රීම් ස්ටාර් දිගටම ලක්ෂි සර් ඉන්නවනේ වැඩේ. ලක්ෂි සර්ට තියෙනවා මේ ඉතින් මේ අර සිරිල් වික්‍රමගේ මහත්තයාගෙන් ආපු ආభాෂයද දන්නෙත් නෑ. පොඩි කාලේ බලලා තියෙන චිත්‍රපට සංඛ්‍යාව හින්දාද දන්නෙත් නෑ. කෙනෙක්ගේ මෙහෙම හැසිරීම දැක්කහම එයාගේ ග්ලැමර් එක දැක්කහම මෙයාට නළුවෙක් වෙන්න පුළුවන් කියන එක තියෙනවා. එතකොට අපි නළු නිලියෝ ඉන්ටර්විව් කරනකොට මෙහෙම නම් ටික අරයව ගෙන්න කියලා එහෙනම් තමයි ගෙන්නුවේ. ඒකට මේ චරිතෙට මෙයාව දාන්න එහෙම කියලා යෝජනා කළේ. එතකොට මගෙත් තියෙන පුරුද්දක් සාමාන්‍යයෙන් පිටපත කොටස් 20ක් විතර ලියවුණාට පස්සේ ඒ නළු නිලියෝ මේක රඟපානවා මම දැක්කට පස්සේ. දැන් මුලින්ම මම අනුහස්ගේ චරිතය ලියන්නේ, අවන්තගේ චරිතය ලියන්නේ, සමල්කගේ චරිතය ලියන්නේ මගේ ඔළුවේ තියෙන කෙනෙක්ම වාගෙන. හැබැයි ඒක දැන් සාරංග අරන් ගිහිල්ලා නළු නිලියෝ දාලා රඟපාලා නැවත මම බැලුවාම දැන් මට අයිතියක් නැහැ මගේ ඔළුවේ ඉන්න කෙනාව ලියන්න. මොකද මට තේරෙනවා එයාට වැඩි පොඩි වෙනස්කම් ටිකක් දැන් සමල්කගේ කැරක්ටර් එක ඇතුලේ ශනුද්දි කරනවා. කෙෂාන් කරනවා. මේ අනුහස් කරනවා කියන්නේ. ඊට පස්සේ මම ඒගොල්ලන්ව ස්ටඩි කරලා ඒගොල්ලන්ට ඕන විදිහට ලියනවා. මම හැමදාම ඒ කාලේ අලුත් නළුවෙක් නිලියෙක් මේ ෂූට් එකට ලොකේෂන් එකට ආවොත් මම එතන විසිට් එකක් දානවමයි. ඒ විසිට් එක දාන්නේ යත් එක කතා කරන්න නෙමෙයි. මම ඔය ඇවිද ඉන්න ගමන් මම එයා නිකන් බලන් ඉන්නවා. මොකද වෙන්නේ මෙයා කොහොමද කට්ටියත් එක්ක කතා කරන්නේ මොන වගේද මාත් එක්ක කතා කරන්නේ මොන වගේද මොනවද පාවිච්චි කරන වචන hina වෙන්නේ කොහොමද මේ වගේ එකට මොනවද රියැක්ට් කරන්නේ කොහොමද අර එන්නේ කියලා මම ওই වගේ එක සීන් එකක් ලිව්ව මට මතකයි. සමල්ක බෝඩි මේ කෑම කකා ඉන්නකොට අනුහස් එනවා. මේ ඉස්කෝලේ ලෙවල් ඇවිල්ලා වාඩි වෙනකොට සමල්කගෙන් අහනවා වමෙන්ද කන්නේ කියලා. එතකොට ශනුද්දි මගෙන් ඒ කාලේ මැසේජ් එකක් දාලා ඇහුවා "ඒ මම වමෙන් කන්නේ කියලා ඔයා කොහොමද දන්නේ?" මං කිව්වා මන් දන්නේ නැහැ මම වමෙන් කන්නේ. ඉතින් වමෙන් කන චරිතයක් තමයි ඒක කියලා. ශනුද්දි එන්න පුදුම වුණා ඉතින්. ඒ කියන්නේ ඇත්තටම මම දැක්කයි දා එයා වමෙන් කනවා. මට දැන් හිතන්නකෝ මේ මගේ චූරි පුතත් වමෙන් කන්නේ. මම වමෙන් ලියන්නේ. ඒ හින්දා මම අර මට විතරක් නෙමෙයි ඕනම කෙනෙක්ට වමෙන් මොන හරි කෙනෙක් කරනකොට පොඩි නුහුරක් සහ පොඩි ආකර්ෂණීය නුහුරක් දැනෙනවා. අමිතාබ් බච්චන් ෆිල්ම් වල වෙඩි තියනකොට බලන්නකෝ අනිත් අය තියන්නේ මේ අතින් නම් අමිතාබ් තියන්නේ මේ අතින් නිකන් අමුතුයි වගේ. එතකොට අන්න ඒ වගේ දේවල් පාවිච්චි කරා. එතකොට මේව ඇවිල්ලා අර මේ සරලව සිල්ලරව විවේචනය කරන්න පුළුවන් වුණාට කරන්න අමාරු වැඩ. දැන් කෙනෙක් මම දැකලා තියෙන සමහර අය කියනවා ඕවනම් කාටත් කරන්න පුළුවන් කියලා. ඒ ඉතින් හැබැයි අපි කරනකම් කවුරුත් කරේ නැහැ. කරලා නැහැ. ඉතින් ඊට පස්සේ හැමෝම කරන්න උත්සාහ කරා කරගන්නත් බැරි වුණා. මම දැඩිව විශ්වාස කරනවා මේ දෙවනීනිම වගේ ටෙලි නාට්‍යයක් ලංකාවේ මාස්ටර්පීස් එකක්. ඒ කියන්නේ ඒක මේ අර දූ දරුවෝ වගේ ඒ වගේ එකක්. ඒ කියන්නේ අවංකව පිළිගන්න එපැයි ලංකාවේ අති බහුතරයකින් පාරේ දැන් යන්කො මෙතන අපි දන්නේ නැති පස් දෙනෙක් නවත්තලාම දෙවනීනිම කියන්නේ මොකක්ද කියලා පස් දෙනාම කියනවා දෙවනීනිම කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ හැමෝටම තියෙනවා මොකක්ද කියන එක ඒගොල්ලන්ගේ අයිඩියා එක තියෙනවා. අවබෝධය තියෙනවා. ඒකට දෙවනීනිම එකම කොටසක්වත් නොබලපු අය පවා දෙවනීනිම දන්නවා. දන්න බව මන් දන්නවා. හරිද? එතකොට ඒක අපි පිළිගන්න ඕනේ. එවැනි පීක් එකකට වැඩක් අරන් යන්න මම හිතන්නේ නැහැ. අපිටවත් නැවත පුළුවන් වෙයි කියලා. ඒක වෙනම ලෙවල් එකක වැඩක්. ඉතින් කවුරු දෙවනීනිමට දොස් කිව්වත් මම නම් විශ්වාස කරනවා ඒක ලංකාවේ ටෙලිනාට්‍ය ඒ කියන්නේ මෑත කාලීන ටෙලිනාට්‍ය ශාස්ත්‍රයේ ඒ කියන්නේ දැන් ඔය දූ දරුවෝ දඩුබස්නාමානය ඔය වගේ ඔහොම එම ඇවිල්ලා එක ලෙවල් එකක් එනවනේ මේ ටෙලිනාට්‍ය ශාස්ත්‍රයේම මුළුමනින්ම විදේශීය ටෙලිනාට්‍ය අත්පත් කරගන්න අන්න ඒ වෙලාවේ සටනට බැහැලා මේ පැත්තෙන් ගේම බේරගත්තු වැඩ තමයි දෙවනීනිම කියලා මම කියන්නේ. හරි. ඉතින් දෙවනීනිම ගැන තමයි අපි කතා කරේ. ඇත්තටම කිව්වොත් මේ එතුමා එක්ක හම්බ වෙලා කතා කරනවා කියලා කියන්නේ වෙනම වෙලාවක් අරගෙන කතා කරන්න ඕන වෙලාවක්. නමුත් අර ලැබෙන කාලය පුරාවට හොඳ දෙයක් කතා කරන්න සහ විශේෂයෙන්ම දෙවනීනිමේ අවසානයේ ළඟම දිගුයි නිමක අවසානය පිළිබඳව ගොඩක් කට්ටිය කතා කරලා තිබුණා. ඇයි මේක ඉවර වෙන්නේ ගොඩක් කට්ටිය දුකින් කතා කරලා තිබ්බා. තවත් කට්ටිය විවිධ මත එකතු කරලා තිබ්බා. කොහොම නමුත් තවත් නොබෝ දිනකින්ම දිගු නිමක අවසානය අපිට දකින්න සිද්ධ වෙනවා. අවුරුදු 9කට පස්සේ අපි ආදරය කරපු ටෙලිවෘතයක් මේ විදිහට අවසන් වෙනවා.
එක ප්‍රශ්නයක් අහන්න මට ලැබිලා තියෙන පුංචි වෙලාවක් නිසා ඒ නිසා මම හිතනවා ඉතාම ඉක්මනින් මට උත්තරයක් ලැබෙයි කියලා. තවත් ඉදිරියට දෙරණත් එක්ක නිර්මාණ කරන්න එකක වෙලා තියෙනවද? නිර්මාණ වෙනවද? ඔව් ඔව් ඔව්. තව වෙනවා. ඉතින් දැනටත් දෙකක් යනවා. ඔව්. ඒතකොට දැන් දෙවන ඉනිමෙන් පස්සේ අපි ඊළඟ වැඩේ මොකද්ද කරන්න කියලා සාකච්ඡා කරමින් ඉන්නවා මේ ඉන්නවා. හරි. දැන් කිසිම දුකක් නැහැ. මොකද හොඳ නිර්මාණ බිහි කරලා සතුටින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ දැන් අපි ඔය ක්‍රොස් ඕවර් වගේ දේවල් අපි ඊට කලින් ඔය මේ නාට්‍ය තුල දැකලා තිබුණේ. ඒවා කොහොම අපේ ලක්ෂ්‍රී වික්‍රමගේ මහත්මයාගේ අදහස් අපේ ටීම් එකේ වැඩ. ඉතින් මේ තව චූටි කාරණා කෑල්ලක් මම කියන්න. දැන් ඔබත් ටෙලිනාට්‍ය බලලා තියෙනවා ලංකාවේ හැමෝම මේක බලන අයත් ටෙලිනාට්‍ය බලලා තියෙන ඕන තරම් චිත්‍රපටිත් බලලා තියෙනවා අපි හැමෝම දැකලා තියෙනවා චිත්‍රපටි වලට ටෙලිනාට්‍ය වලට මුහුරත් උලෙලවල් තියෙනවා එතකොට පටන් ගන්න දවසේදී ටීවී වලට ගෙන්නලා මැදිරි වලට ගෙන්නලා යූටියුබර්ස්ලා ඇවිල්ලා ඉන්ටර්විව් කරනවා කතා කරනවා ඒ හැම එකක්ම ඉවරත් වෙලා තියෙනවා ටෙලිනාට්‍ය අන්තිම දවසේ පළවෙනිම දෙවනි ඉනිමේ පළවෙනි එපිසෝඩ් එක විකාශය වෙන දවසේ මම ප්‍රෝග්‍රෑම් එකකට ගියා නළුනිලි ඔක්කොම එක්ක දෙරණට පළවෙනි එක අන්තිම එක වෙලාවෙදිත් මම ඒක ගැන කතා කරන්න ප්‍රෝග්‍රෑම්ස් වලට මට කතා කරනවා YouTubeර්ස්ලා ගොඩාක් කතා කරා දෙරණේ FM දෙරණේ කරා දැන් මේක කරනවා කොයි රටේද එහෙම ටෙලිග්‍රෑම් එකක් ඉවර වුණාම ඒක ගැන කතා කරන්නේ නළුවෙක් නිලියෙක් හෝ රචකයා හෝ අධ්‍යක්ෂකවරයා ගෙන්නලා එහෙනම් මේක අපි පිළිගන්න ඕනේ ඒ කියන්නේ හොඳ නිර්මාණයකට වැඩිය අර එළියේ සමහර ඔඩියන්ස් එකේ ඉන්න සමහර අය පිළිගන්නට අකමැති දේ එතනට මේක ගියා මේ ඔබ අකමැත්තෙන් වුණත් ඒ පිළිගත යුතුයි අනිවාර්යයෙන් ඉතින් ඒ වගේ නිර්මාණයක් තමයි හිතාම නොබෝ දෙනකින් අවසන් වෙන්නේ නමුත් දුක් වෙන දෙයක් නෑ මොකද සමන් එදිරිමුනි මහත්මයා තව ලියනවා විශේෂයෙන්ම දෙරණ අපිට බොහොම හිතශී කෙනෙක් හින්දා සහෘදයෙක් නිසා අපිත් එක්ක නිරන්තරයෙන් හොඳ නිර්මාණات එක්ක එකතු වෙන්න සූදානම් වෙන්න මෙයත් මතක් කරමින් අපි සමුගෙන යන්නේ එහෙනම් බොහොම ස්තුතියි අද දවසේදී අපිට වටිනා කියන කාල වේලාව එකතු කරලා දෙවිනින්ම ගැන කතා කරන් විශේෂයෙන්ම සින්දු ගැනත් අපි කතා කරා ඔබ කරපු නිර්මාණ පිළිබඳව කතා කරා ඉතින් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වෙලා කතා බහ කරලා අපි තවත් ළඟදීම දවසක අලුත් නිර්මාණ ගැන කතා කරන්න ඔබතුමාත් එක්කම මේ විදිහටම හමු වෙන බලාපොරොත්තු සමුගන්නයි සූදානම්. බොහොම ස්තුතියි. හරි. එහෙනම් හිතවතුනි අපි සමුගන්න යන්නේ සූදානම් වෙලා ඉන්නේ. ඔබට මොකද හිතෙන්නේ? දිගු ඉන්නමක අවසානයේ පිළිබඳව මොකද හිතෙන්නේ? ඒ වගේම එතුමාගේ මේ නිර්මාණ පිළිබඳව ඔබේ අදහස මොකක්ද කියලා අපිට කියාගෙන යන්න අමතක කරන්න එපා. අපි තවත් අලුත් වැඩකින් මේ විදිහට මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙන සමුගන්න යන්නේ සූදානම් වෙලා ඉන්නේ. එහෙනම් අපි තාම ඉක්මනින් මුණ ගැහෙමු ලබන සතියේදී. සුබ සතියක් ඔබට.